බලමු එහෙනම් කොහොමද A level exam එකට online application එකක් දාගන්න කියලා. මුලින්ම ඔයාගේ Google එකට ගිහිල්ලා www.onlineexam.lk කියලා search කරගන්න. search කරගෙන website එකට enter වෙන්න. enter වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ screen එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට මම මේ website link එක පහළ description එකේ දාලා තියෙනවා. ඔයාලා ඒකේ website එකට enter වෙන්න. enter වුණාට පස්සේ මේ screen එකේ ඔයාලට පේනවා login කියලා option එක. මේකෙන් ඔයාලා කලින් account එකක් හදලා තියෙනවා නම් ඔයාලට මේ log වෙන්න පුළුවන් මෙතනින්. ඔයාලා මෙතන ඔයාලගේ national identity card number එක දීලා submit දෙන්න. දුන්නාට පස්සේ account එක හදලා දුන්න phone number එකට ඔයාලට OTP එකක් එනවා. ඒ OTP එක දීලා ඔයාලා ඔයාලගේ account එක login වෙන්න. දැන් අපි යමු register කියන option එකට අපි account එකක් හදාගන්න. මුලින් ඔයාලා login කියන එකේ school account login කියන එක ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා. මේක පාසල් යන අයිදුම් කරුවන්ට තමයි තියෙන්නේ. මේක පාසලෙන් කරලා දෙනවා. දැන් අපි create කරගමු අපේ account එක. දැන් මෙතන ඔයාලගේ නම දෙන්න. නම දීලා ඔයාලගේ national ID card number එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ mobile number එක use කරන එකක් දෙන්න. මොකද මේකට තමයි ඔයාලගේ account එකේ OTP number එක එන්නේ. ඊට පස්සේ මෙතන citizen කියන option එක select කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන submit දෙන්න. ඊට පස්සේ ඔයාලගේ phone number එකට ඔයාලට ඔයාලගේ register your account එක දුන්නාට පස්සේ ඔයාලට එනවා ඔයාලට OTP එකක් ඔයාලගේ phone number එකට. අන්නේ OTP එක මෙතන fill කරගන්න. fill කරගත්තට පස්සේ ඔයාලට ඔයාලගේ account එක create වෙනවා. fill කරගෙන ඔයාලා ඉස්සරහට යන්න. ඉස්සරහට ගියාට පස්සේ activate your account කියලා දීලා ඉස්සරහට ගියාම ඔයාලගේ account එක create කරගෙන ඉවරයි. දැන් මෙතන ඔයාලට පේනවා ඇති welcome කියලා ඔයාලගේ නම වැටෙනවා. මගේ නම දැන් මෙතන welcome කියලා වැටලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් GCE A level examination 2025 කියලා තියෙනවා. මේක දැන් අපිට apply කරන්න පුළුවන් අපේ A level exam එකට 2025 වර්ෂයේ. දැන් ඔයාලා මෙන්න මේ කරුණ ටික දැනගන්න ඕනේ. ඔයාලා මෙතන මේ exam එකට apply කරද්දී ඔයාලා 18 සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. 18 අඩු අය examination department එකට ගිහිල්ලා ඕන apply කරන්න. 18 වැඩි අයට තමයි online apply කරන්න පුළුවන්. දැන් ඔයාලා online apply කරද්දී ඔයාලට leaving certificate එක ඔයාලා අරගෙන තියෙන්න ඕන. පාසලෙන් leaving certificate එක අනිවාර්යෙන් අරගෙන තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයාලා මෙතනදී ඔයාලගේ apply කරද්දී ඒක ඉල්ලන්නේ නැහැ. ඒ වුණාට කවදක හරි ඔයාලා දැන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට යද්දී ඔයාලගේ leaving certificate එක ඉල්ලනවා. එතනදී ඔයාලගේ examination result sheet එක, එතකොට ඔයාලගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සේරම අවලංගු වෙන්න පුළුවන්. ඒ වගේ doubt එකක් තියාගෙන ඉස්සරහට යන්නේ නැතුව ඔයාලා leaving certificate එක අරගෙන මේ level exam එකට apply කරන්න. ඒ වගේ කරුණු පිළිබඳව ඔයාලා දැනුවත් වෙන්න. දැන් ඔයාලා මෙතන මේ පහළට ගියට පස්සේ ඉන්ස්ට්‍රක්ෂන් එකේ ඉන්ස්ට්‍රක්ෂන් ක්ලික් කරාට පස්සේ ඔයාලා පෙන්නනවා ඔයාලට ඉන්ස්ට්‍රක්ෂන් ටික බලා ගන්න පුළුවන්. මම මේ කියපු ඉන්ස්ට්‍රක්ෂන් එතන ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ඉන්ස්ට්‍රක්ෂන් හොඳට කියවලා තේරුම් අරන් ඔයාලා next ක්ලික් කළා next step එකට යන්න. දැන් මම බලා ගන්න පුළුවන් ඔයාලට personal information. ඔයාලට මෙතනදී ඔයාලගේ personal information fill කරන්න එනවා. දැන් මෙතන මම මගේ personal information දැන් මෙතන title එක තෝරන්න. මම title එක තෝරගත්තා. ඊට පස්සේ තියෙනවා full name එක. full name එක ඔයාලා මෙතන fill කරද්දී ඔයාලා අනිවාර්යෙන් birth certificate එකේ තියෙන විදියටම මෙතන full name එක fill කරගන්න ඕන. නැත්නම් ඔයාලට එතන doubt එකක් තියෙනවා. ඒ මොකද ඔයාලගේ A level දැන් application එක apply කරද්දී ඔයාලා දාන්න නම තමයි ඔයාලගේ exam result sheet එකට එන්නේ. ඊට පස්සේ ඔයාලගේ birth certificate එකේ එක නමක් exam result sheet එකේ එක නමක් තියෙද්දි විශ්වවිද්‍යාල ප්‍රවේශයට යද්දී ඔයාලට doubt ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මෙතන නිවැරදිවම ඔයාලගේ නම ඇතුළත් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ nick number එක, mobile number එක, ඊට පස්සේ ඔයාලගේ birthday එක, gender එක, email address එක, මෙතන ඔයාලගේ mobile number එක ඔයාලගේ එක දෙන්න ඕන. home number එක තමයි telephone number එකට දෙන්න ඕන. ඒ කියන්නේ ගෙදර number එකක් නැත්නම් ගෙදර වෙන කෙනෙක්ගේ number එකක් හරි මෙතන දාන්න. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා ඔයාලගේ private address එක. මේ private address එකට ඔයාලා දාන්න ඕන ඔයාලා පදිංචි වෙන්න address එක. ඒ කියන්නේ ඔයාලට මේ admission එක එන්නේ දැන් ඔයාලා application එක දැම්මට පස්සේ ඔයාලට admission එක එන්නේ ඒ address එකට. ඒක නිසා ඔයාලා ඉන්න address එක, ඔයාලා පදිංචි වෙන්න address එක ඔයාලා මෙතන දාන්න. birth certificate එකේ තියෙන එකම වෙන්න ඕනේ නැහැ. මෙතන ඊට පස්සේ postal town. මේ postal town කියන දේ දාන්න ඕනේ. මෙතන ඔයාලගේ address එක දාපු town එක. ඒ town එක තමයි මෙතෙන්ට දාන්න ඕනේ. මෙතන ඒ town එක දාලා ඔයාලා
next step එකට යන්න. next step එකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා district එකෙන් town එක select කරගන්න. ඔයාලා මෙතන district එකයි town එකේ ඔයාලට විභාගෙ ලියන්න යන්න පුළුවන් ළඟම district එක තෝරගන්න. ඒ district එක තෝරගන්නට පස්සේ ඔයාලා town එක ඒ district එකේ තියෙන town ටික ඔයාලට ඔටෝ වෙන්නවා. එතනින් ඔයාලට ළඟම town එක ඔයාලා select කරගන්න. ඊට පස්සේ attempt number ඔයාලගේ shy එක ඔයාලා ලියන shy එක ඔයාලා ලියන්නේ first shy ද second shy ද third shy ද fourth shy ද කියලා ඔයාලා තෝරගන්න තියෙන්නේ. මෙතන shy එක ඔයාලා ලියන shy එක අනුව තෝරගන්න. මම දැන් මගේ shy එක තෝරගන්නවා. ඊට පස්සේ ඔයාලට තියෙනවා ස්පෙෂල් නීඩ් තියෙන අයට මෙතන yes කියලා ක්ලික් කරන්න. ස්පෙෂල් නීඩ් එකක් නැත්නම් no කියන්න. කියන්නේ ස්පෙෂල් නීඩ් කියන්නේ ඔයාලා ඒ කියන්නේ ඔය කන් ඇහෙන්නේ නැති ඒ වගේ ප්‍රශ්න තියෙන ඩිසේබල් අය ඉන්නවනේ. එයාලා තමයි ඔය ඔප්ෂන් එක තියෙන්නේ. දැන් අපි no කියලා ඉස්සරහට යන්. දැන් ඔයාලට පෙන්වන්න ඇති ඔයාලගේ විෂයන් පිළිබඳ සබ්ජෙක්ට් ඔයාලකට සබ්ජෙක්ට් කරන තමයි දැන් මෙතන ඔයාලට මේ fill කරගන්න තියෙන්නේ. දැන් මම මගේ පළවෙනි subject එක. මෙතන main subject තුන. subject 1 කියන එකේ මම subject එක තෝරගන්නවා. මම තෝරගන්න accounting. ඊපස්සේ subject 2 කියන එකේ මම මගේ subject එක තෝරගන්නවා. ඔයාලගේ main subject තුන තෝරගන්න ඕන. දැන් business studies මම තෝරගන්නවා. subject 3 එකක් මම තෝරගන්නවා. ICT කියලා. දැන් ඔයාලගේ ප්‍රධාන subject තුන හරියට මේක select කරගන්න ඕනේ. නැත්නම් ඔයාලට එන්නේ වෙනස්ම papers. හරිද? ඒක නිසා ඔයාලගේ subject තුන නිවැරදිව බලලා නිවැරදිව ඔයාලා මෙතන මේ select කරගන්න ඕන. මේ subject තුන තෝරගත්තට පස්සේ ඉස්සරහින් පේන ඔයාලට medium එක. subject 1 medium, subject 2 medium, subject 3 medium කියලා ඔයාලට පෙන්නනවා. මේ subject medium එක ගැන ඔයාලා කරන මාධ්‍ය. ඔයාලා මෙතන ඔයාලගේ මාධ්‍ය සිංහලද ඉංග්‍රීසිද කියලා තෝරගන්න. මම දැන් subject 1 medium එකේ සිංහල දාගන්නවා. subject 3 දෙකේමත් සිංහල දාගන්නවා. දැන් ඔයාලට යට පෙන්නනවද ජෙප්නීත් පෙන්නනවා general common test එක. common general test එක. මට වැරදුනා. common general test එක ඔයාලට පෙන්නනවා. ඉතින් මේක මේ ඔයාලට කලින් ශායයේ කොල කරලා තියෙනවා නම් ඔයාලට ඒක ලකුණු 30ට වඩා තියෙනවා. ලකුණු 30ට වඩා තියෙනවා නම් ආයේ මේ ශායයේ කරන්න ඕනේ නැහැ. ඔයාලට කැමති නම් කරන්න එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා ලකුණු 30ට වඩා අඩුවෙන් අරන් නම් ඔයාලා ආයේ මේක කරන්න ඕනේ. නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ වෙද්දී ප්‍රශ්නයක් වෙනවා. ඔයාලා කැමති නම් කලින් ශායයේ කළා ලකුණු තියන අය කැමති නම් කරන්න නැත්නම් 30ට වඩා තියෙන්න ඕනේ. 30ට වඩා තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔයාලා මෙතන ඉංග්‍රීසි general English ඔයාලා කැමති නම් yes නැත්නම් no ඔයාලා කැමති දෙයක් එතනට දාගන්න. ඔයාලා කරනවා නම් හොඳයි, කරනවා නම් yes දාන්න නැත්නම් no කියලා දාගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන common general test එකේ ඔයාලගේ medium එක සිංහල කියලා දාගන්න. දැන් ඔයාලා මෙතන stream එක පෙන්නනවා. මගේ පෙන්නන commerce මම කරන commerce නිසා මම commerce කියලා stream එක පෙන්නනවා. ඔයාලගේ stream එක පෙන්නන ඔයාලගේ bio නම් bio, art නම් art කියලා පෙන්නනවා. මෙතන ඔයාලා non stream කියලා පෙන්නන්න පුළුවන්. ඔයාලා එක එක විෂයන් කරනවා නම් මම දැන් ඔයාලා මේ පෙන්න non stream කියලා පෙන්නන. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මෙතන මගේ 400ක් payment එක දෙනවා. මම දැන් මේ payment එක කරන්න ඕන. මම ඔයාලට එකක් පෙන්නන්නම්. දැන් අපි next කියලා next step එකට යන්. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා තියෙන්නේ ඔයාලගේ application summary එක. මේ තියෙන ඔයාලගේ application summary එක. ඔයාලා fill කරපු information ටික තමයි මෙතන තියෙන්නේ. මේ fill කරපු information ටික ඔයාලා දැන් මෙතනදී හරිද කියලා බලන්න ඕනේ. ඔයාලගේ නම හරිද? ඔයාලගේ address එක හරිද? ඔයාලගේ phone number එක හරිද? ඔයාලගේ email address එක හරිද? කොහොම බලන්න ඕනේ? ඔයාලගේ subject එක හරිද? ඒ ටික සේරම නිවැරදි කියලා බලන්න. වැරදි නම් ඔයාලා උතන පෙන්නනවා ඇති ඔයාලා රතු පාට මේ දෙකේ reset application. ඒ reset කියන option එකට ගිහිල්ලා ඔයාලගේ වැරදි තැන් හදාගෙන ආයෙත් save කරගෙන මෙතනට එන්න පුළුවන්. දැන් ඔයාලා මෙතන හරිද නිවැරදිද කියලා බලලා reset කරගෙන ආවට පස්සේ ඔයාලා මෙතන පෙන්නනවා ඇති payment pending. කියන payment එක කරලා නැති නිසා payment එක pending. දැන් අපි මේ payment එක ගෙවන්න ඕනේ. දැන් මේ payment එක කරන්න option දෙකක් තියෙනවා. credit debit card නුයි අනිත් එක තමයි postal. postal ඒ ඔප්ෂන් එක හරිම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒකේ දවසක් විතර ඔයාලට කට්ට කන්න වෙනවා. ඒක නිසා අපි මේක ක්‍රෙඩිට් මම ඔයාලට ඔන්ලයින් කරන විදිහ පෙන්නන්නම්. ඔයාලගේ කාඩ් එකක් වෙන්න ඕනේ නැහැ. ඔයාලගේ ගෙදර ඉන්න කෙනෙක්ගේ අම්මගේ තාත්තගේ කාගේ හරි කමන්නේ. ක්‍රෙඩිට් කාඩ් එක, ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් එකක් අරගෙන ඔයාලා මෙතනදී ඔයාලගේ පේමන්ට් එක කරගන්න පුළුවන්. දැන් අපි ක්‍රෙඩිට් වලින් යන්. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක්. මෙතන ඔයාලට මේ ඔයාලා ෆිල් කරගන්න තියෙනවා ඔයාලගේ ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් එකේ ඩෙබිට් කාඩ් එකේ තියෙනවා ඉස්සරහා අංක 16ක අංකයක්. ඒක මෙතන කාඩ් නම්බර් කියන තැන ඔයාලා ෆිල් කරගන්න. ඊට පස්සේ ඊළඟ එකේදී ඔයාලා තියෙනවා ඔයාලගේ
එක්ස්පයරි month එකයි year එකයි එක්ස්පයරි month එකයි year එකයි fill කරගන්න. ඊට පස්සේ ඔයාලගේ තියෙනවා card holder name ගැන. ඔය card එකේ අධිකාරියගේ නම එතන දාන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ security code එක. ඒ කියන්නේ ඔයාලගේ credit card debit card එක පිටිපස්සේ ඔයාලගේ තියෙනවා අකුරු 3 අංක 3ක කෝඩ් එක. ඒ අංක 3ේ කෝඩ් එක මෙතන දාගන්න. දාලා ඔයාලා pay now දෙන්න. pay now කරන පස්සේ ඔයාලගේ account එක payment එක process වෙනවා. payment එක process වෙනකොට ඔයාලට OTP එකක් එනවා. ඔයාලගේ email එකට හරි phone number එකට හරි එනවා. ඒ email එකට දෙන OTP එක මෙතන fill කරගෙන ඉස්සරහට යන්න. ඉස්සරහට ගියන් පස්සේ ඔයාලගේ payment එක process වෙනවා. process වුණාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට ඔයාලගේ registration එක successful කියලා ඔයාලගේ screen එකේ බලා ගන්න පුළුවන්. දැන් ඔයාලගේ registration එක successful. දැන් ඔයාලගේ application එක ඔයාලා දාලා ඉවරයි. දැන් කිසිම බය වෙන්න හේතුවක් නැහැ. ඔයාලට doubt එකක් නැහැ. දැන් අපි application එක දාලා ඉවරයි. දැන් දැම්මට පස්සේ ඔයාලා මේ screen එක ඔයාලට මෙහෙම පේනවා ඇති. ඔයාලගේ payment එක successful කියලා කොළ පාටින් ඔයාලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා උඩින් දෙනවා නිල් පාටට ඔයාලගේ ඒ කියන්නේ application එක ඔයාලා download කරගන්න පුළුවන්. ඔයා ඒ option එකට යන්න. ඒ option එකට ගිහිල්ලා ඔයාගේ මේක download කරගන්න. ඔයාලා මෙතන පේනවා ඇති ඔයාලගේ application එක edit කරගන්නත් පුළුවන්. edit කරගන්න ඒක ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක් හරි වැරදි මොනවද කියනවා. ඔයාලා එතනින් ඒක edit කරගන්න. දැන් ඔයාලා මෙතන මේ දෙන download කරගන්න application එක. මේ application එක අපිට වැදගත් වෙන මොකද හරි doubt එකක් આવොත් මේ අපිට මේ application එක ඉදිරිපත් කරන්න තියෙනවා. මොනවා හරි දැන් අපි දැන් application එක දාන මොනවා හරි මේ system එකේ අවුලක් ආවොත් ඔයාලට මේ application එක මේ ඔයාලඟ තියෙන්න ඕනේ. ඒක නිසා ඒ doubt එක නැති කරගන්න ඔයාලා මේ application එක ඔයාලා නැති කියලා බයයි නම් මේක PC එකේ phone එකේ save කරගන්න. ඔයාලා PC එකේ phone එකේ හරි ඔයාලා save කරගන්න. නැත්නම් ඔයාලා බයක් තියෙනවා නම් ඔයාලා මේක print එකක් හරි අරගෙන ඔයාලා file එක දාලා අරන් තියාගන්න. මෙන්න මෙහෙමයි ඉතින් ඔයාලගේ A level exam එකට online application එකක් දාගන්නේ. ඔයාලා මෙතන application එක දාද්දි මොකක් හරිම doubt එකක් આવොත් මට comment එකක් දාන්න. මම ඔයාලට ඒක පැහැදිලි කරලා දෙන්නම් කොහොමද කරන්න ඕනේ කියලා. දැන් මම ඔයාලට කියලා දීලා ඉවරයි. ඔයාලට කොහොමද application එක දාගන්නේ කියලා. ඔන්න ඔහොමයි A level exam එකට application එක දාගන්නේ.